පැටලියාවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අතමාගේ ඔබ කොයි කාලේ කාටවත් බැදී. Hi guys, today is day 2 at Anuradhapura. අපි මේ ඔදෙන්ම නැගිටලා ලෑස්ති වුණා යන්න. ගොඩ කාලයකට පස්සේ අපි අනුරාධපුරේ ට්‍රිප් එකක් දාගෙන ආවේ. ගොඩක් තැන්වල ඇවිදින්න යන්න බලාගෙනනේ. ඒ නිසා ඉතින් අපි ඔදෙන්ම නැගිටලා ලෑස්ති වුණා යන්න. මේ අපේ අනුරාධපුරේ second vlog එක. ඉතින් අපේ first vlog එකේ තියෙනවා අපි first day එකේ අනුරාධපුරේ ඇවිල්ලා මොනවද කරේ, අපි ගියේ කොහෙද, ඒ හැම දෙයක්ම තියෙනවා. ඔයාලා ඉතින් බලපු නැති කෙනෙක් නම් first vlog එක බලලා මෙන්න. අපි ඊරෑ නැවතිලා හිටිය මිනිසවැඩිය කිට්ටුව තැනක. හැබැයි අපිට ඊයේ මෙතනට එන්න බැරි වුණා. ඒ නිසා අද උදේම අපි ආවා මිනිසවැඩිය ළඟට. උදේම නිසාද මන්ද වැඩිය සෙනඟ කවුරුත් නැහැ. හැබැයි ඒ වුණාට හරිම නිදහස් කාම් වයිබ් එකක් තමයි තියෙන්නේ. අපි මිනිසවැඩිය ළඟ ටිකක් වෙලා ඉඳලා ඊළඟට අපි ආයෙම යන්න පිටත් වෙනවා. ඊළඟට අපි ආවා සඳහිරු සෑය ළඟට. මට ඇත්තටම මතක නැහැ මම මෙතනට කලින් ඇවිල්ලා තියෙනවද නැද්ද කියලා. මොකද මං කලිනුත් කිව්වා වගේ මම නිදහසේ අනුරාධපුරේ ඇවිදින්න ආවේ ගොඩ කාලයකට පස්සේ තමයි මේ. එතන ටිකක් වෙලා ඉඳලා අපි දැන් ඊළඟට යනවා තවත් ලස්සන තැනකට. හැබැයි එතනත් නම් මම මීට කලින් කීප පාරක් ඇවිත් තියෙනවා. ඉතින් බලන් ඉන්නකෝ ඒ කොහෙටද අපි දැන් යන්නේ කියලා. මේ තමයි ඉසුරුමුණිය. ඉසුරුමුණිය කිව්වම ඉතින් ඕනම කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ ඉසුරුමුණිය පෙම්මියෝලනේ. අපිත් මුලින්ම ආවා මේ නිර්මාණය බලන්න. හැබැයි මෙතන වීඩියෝස් නම් ගන්න දෙන්නේ නැහැ. ඒත් මම ෂේප් එකේ චූටි වීඩියෝ එකක් දාගත්තා. අපි දැන් මෙතනින් උඩට යනවා. මෙතනින් උඩට ගියාම පේන view එක කොහොමද කියලා මෙතනදී ගියපු ඕන කෙනෙක් දන්නවා. ඉතින් ඒ ගැන අතරම කියන්න ඕනි නැහැ. ඒ තරම් ලස්සන view එකක් තමයි මෙතනින් උඩ තියෙන්නේ. මේ තියෙන්නේ මං කියව ලස්සනම ලස්සන view එක. ඉතින් ඇත්තටම අනුරාධපුර නගරේම පුදුම තරම් ලස්සනට මෙතන උඩට පේනවා. ඉතින් අර අපි කලින් බලන්න ගිය සඳහිරු සෑය තමයි මේ පේන්නේ. මෙතන ගැනත් එක එක අයගේ එක එක කතා තියෙනවා. මෙතනට ප්‍රාර්ථනාවක් කළා කාසියක් හරියටම දැම්මොත් ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා සමහර අය කියනවා. ඉතින් අපි පොඩි try එකක් දීලා බැලුවා. හැබැයි හරියටම කාසිය එතනට ගියාද කියලා අපිට පෙනුනේ නැහැ. මොකද එතන තිබ්බ තව කාසි කිහිපයක්ම බිමට වැටුණා. ඉතින් අපි ඒකත් කරලා දැන් අපි යනවා තිසාවැව බලන්න. ඉසුරුමුණියට ආවොත් ඕනම කෙනෙක් මෙතන වැව ළඟට යනවා. අද අපේ ටුවර් ගයිඩ් තමයි අපේ අප්පච්චි. එයා අනුරාධපුරේ නම් 100 පාරකට වඩා ඇවිල්ලා ඇති. ඒ නිසා ඉතින් අපිට මෙතන ඉඳගෙන මේ පේන දේවල් කියනවා. මෙතනත් හරිම ලස්සනයි. ඉතින් ඔයාලා අනුරාධපුරේ ආවොත් අනිවාර්යයෙන්ම මෙතනටත් ගිහින් බලන්න. අපි මෙතනට වෙලා ටිකක් වෙලා ඉඳලා ෆොටෝස් වීඩියෝස් එහෙම අරගෙන දැන් අපි ආයෙම යන්න හදන්නේ. මම කලින් අනුරාධපුරේ ඇවිත් තිබුණාට මීට කලින් කවදාවත්ම මිහින්තලේ ගිහින් තිබුණේ නැහැ. ඒ නිසා මට ආසාවක් තිබුණා අද අපිට තව වෙලාවක් තියෙන නිසා මිහින්තලෙත් ගිහිල්ලාම යන්න. ඊට පස්සේ ඉතින් අපි ඩිසයිඩ් කරා අපි මිහින්තලේ ගිහිල්ලා ඊට පස්සේ ගෙදර යමු කියලා. මිහින්තලේ කිට්ටුවම තමයි මේ තැන තියෙන්නේ. මෙතනදී කියන්නේ කඩසෑය කියලා. මෙතන නම් සාමාන්‍යයෙන් ටිකක් සෙනග හිටියා. අපි මෙතන වැඳලා ඊට පස්සේ මිහින්තලේ යන්න තමයි හදන්නේ.
ඔන්න දැන් අපි මිහින්තලයට ඇවිත් ඉන්නේ. අපි දැන් උඩට නගින්න ඕනේ. අර ඈතින් පෙනෙන ස්තූපය ළඟටම අපි යන්න ඕනේ. මම මේ පඩිපෙළ නගිනවා ගොඩක් වීඩියෝස් වල දැකලා තියෙනවා. ඒ වීඩියෝස් වල දැක්ක වගේම හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. අපිට ලොකු කලබලයක් තිබ්බෙත් නැහැ. ටයිම් එකත් හොඳ තිබ්බ නිසා අපි හිමින් උඩට ගියා. අර ඈතින් පේනව නේද ඔයාලට මිහින්තලේ ගල. දැන් අපි මේ මිහින්තලේ ගල උඩට නගින්න හදන්නේ. මේ වෙලාවේ අවව ගොඩක් සැරයි. අපි සරප්පු දාලත් නෙවෙයි ඉන්නේ. මම ටිකක් බය වුණා ගල උඩට නගිද්දි මොකද අවව සරත් එක්ක ගල රත් වෙලා කකුල් පිච්චෙන ගනී කියලා. හැබැයි ඒත් අපි උඩට ගිහින් පහළට එනකම්ම පොඩ්ඩක්වත් කකුල් පිච්චුන්නේ නැහැ. ගල රත් වෙලා තිබුණ නැහැ. ඒත් හිතා ගන්න බෑ මෙච්චර අවව සැර තියෙන වෙලාවක ගල පොඩ්ඩක්වත් රත් වෙලා තිබුණ නැත්තේ ඇයි කියලා. මේ ටිකක් දුර ගියාම අපිට පේන view එක හරිම ලස්සනයි. ඉතින් බලන් ඉද්දි වටේටම තියෙන්නේ හරියට කොළ පාට ලෝකයක් වගේ. ඉතින් ලංකාව කොච්චරනම් ලස්සන රටක්ද කියලා හිතනවා මෙහෙම ඉඳන් බලනකොට. එක දවසක අපි නොපුරුදු සුවඳක හිත හැමිහිට බැඳුනා. අපි දැන් මේ ඉන්නේ මිහින්තලේ ගල උඩමයි. මෙතනදී මාර හුළඟක් තියෙන්නේ. අපි ඒ නිසා ගොඩක් වීඩියෝස් ගන්න ගියේ නැහැ. ඒත් බලන්නකෝ මෙතන උඩ ඉඳන් බලද්දි පේන view එක කොහොමද කියලා. දැන් අපි මේ අර මිහින්තලේ ගල උඩ ඉඳන් බලද්දි දැක්ක චෛත්‍ය ළඟට යන ගමන් තමයි ඉන්නේ. චෛත්‍ය ළඟට ගිහින් බලමුකෝ එතන ඉඳන් බලද්දි කොහොමද view එක පේන්නේ කියලා. මෙහෙම බලද්දි මතක් වෙනවා අර අපි පොසොන් කාලේද මිහින්තලේ හදලා තියෙනවා දකින්නේ. ඒකේ ස්ට්‍රක්චර්ඩ් අන්න ඒව මතක් වෙනවා. ඔන්න දැන් ඒ ආසාවත් හරි ෆයිනලි මිහින්තලෙත් ගියා. අපි ගෙදර යන්න කලින් තව එකම එක ප්ලේස් එකක් බලන්න ගියා. ඔයාලා මේතනෙට කලින් ගිහින් තියෙනවද කියන්නකෝ. මම නම් මීට කලින් මෙහෙම තැනක් ගැන අහලා තිබුණෙත් නෑ. මෙතෙන්ට ගියාට පස්සේ තමයි මේ තැන ගැන දැනගත්තෙත්. මෙතනට කියන්නේ කළුදිය පොකුණ කියලා. අනේ බලන්නකෝ ඉතින් මෙතන තියෙන ලස්සන මාරම ලස්සනයි. හරියට නිකන් අර අපි ෆිල්ම් වල දකින රාජධානියක් ඇතුළේ ඉන්නවා වගේ. ඇත්තටම ඉතින් අනුරාධපුරේ කියන්නේ රාජධානියක්නේ. ඒත් අපි මෙහෙම දේවල් ගොඩක් වෙලාවට දකින්නේ ෆිල්ම් වල ඉන්නේ. හරියට ඇස් දෙකෙන් ෆිල්ම් එකක් බලනවා වගේ තමයි මෙතන ඉඳන් මේ view එක දිහා බලන් ඉද්දි. මට නම් මානම සතුටුයි මෙතෙන්ට ගිය එක ගැන. ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ හිමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා. ජීවිතේ සුන්දරද මෙතරම්. මෙතන හරිම නිදහස් ඒ වගේම තමයි හරිම ලස්සනට මේන්ටේන් කරලා තියෙනවා හැම දෙයක්ම. ඉතින් අපි ගොඩක් වෙලා මෙතනට වෙලා හිටියා. එන්නම් සැදවේ සුතාංගනාවේ. ඔන්න අපි දැන් අපේ 2 days අනුරාධපුර ට්‍රිප් එක ඉවර වෙලා back to home. ආයෙත් දවසක ලස්සනම ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙමු. බයි බයි.